Hi everyone කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද දවසේ වීඩියෝ එකට. ඉතින් අද මම ගොඩ කාලයකට පස්සේ මේ වීසා සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝස් වලට ගොඩක් හොඳ කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ඉතින් ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. එයාලගේ වීසා ගැටලු ගැන. ඉතින් මම පුළුවන් විදියට ඒවට රිප්ලයි කරා. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ හැමෝම වැඩි හරියක් ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන වීසා කැටගරි එකක් ගැන. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා. ඉතින් මමත් ඇත්තටම ඔස්ට්‍රේලියාවට ආවේ 2017 දී ස්ටුඩන්ට් වීසා එක අනුව. ඉතින් දැන් මම ඉන්නේ වර්ක් වීසා එකක. ඉතින් ස්ටුඩන්ට් වීසා එකෙන් එන්න ගොඩක් අය පෙළඹෙනවා. මොකද ඔස්ට්‍රේලියාවට වර්ක් වීසා වලින් එන්න ගොඩක් අමාරුයි. ඉතින් ස්ටුඩන්ට් වීසත් දැන් ඒ කියන්නේ අපි එන කාලේ වගේ නෙමෙයි දැන් ගොඩක් අමාරු කරලා තියෙනවා. ඉතින් ඒකට එක රික්වයර්මන්ට්ස් තියෙනවා. ඉතින් මම අද ඔයාලට පැහැදිලි කරන්න ස්ටුඩන්ට් වීසා එකක් අප්‍රූව් කරගන්න නම් ඔයාලා මොනවාද කරන්න ඕන කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකක පැහැදිලි කරා වගේම ඔස්ට්‍රේලියාවට ලේසියෙන්ම එන්න පුළුවන් ක්‍රමය තමයි ස්ටුඩන්ට් වීසා. මොකද අනිත් වීසා වලින් එන්න මේ දවස්වල ගොඩක් අමාරුයි. ස්ටුඩන්ට් වීසාත් ඒ කියන්නේ එක විදිහට යාළගේ රික්වයර්මන්ට්ස් අනුව වෙනස් කරලා තියෙනවා. ඉතින් හරියටම ස්ටුඩන්ට් වීසා එකක් අප්‍රූව් කරගන්න නම් කරන්න ඕන දේවල් ගැන මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරනවා. ඉතින් මුලින්ම ඔයාලා ස්ටුඩන්ට් වීසා ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා ඔස්ට්‍රේලියාවට ලේසියෙන්ම එන්න පුළුවන් මාර්ගය කියලා. ඒ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඒකේ මම ස්ටුඩන්ට් වීසා එක ගැන විස්තර ඔයාලට කියලා තියෙනවා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් අපි බලමු ස්ටුඩන්ට් වීසා එකකට ඇප්ලයි කරද්දී ඔයාලට මේ දවස්වල අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන හේතුවක් තමයි GTE requirement. GTE requirement කියන්නේ genuine temporary entrant. ඉතින් ඒ කියන්නේ ඔයාලා ඔස්ට්‍රේලියාවට එන්නේ ජෙනුවින්ලිද කියන එක ගැන ටෙස්ට් එකක් කරනවා. මොකද ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිල්ලා ගොඩක් අය ඒ කියන්නේ ස්ටඩීස් කරන්න නැතුව වර්ක් කරන්න පෙළඹෙනවානේ. ඒ කියන්නේ යාළගේ ස්ටඩීස් නතර කරලා ඒ කියන්නේ වෙන මාර්ගවලට යනවා. ඉතින් ඒක වළක්වන්න තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජෙනුවින්ලි ඔස්ට්‍රේලියාවට එනවද කියලා යාලා ටෙස්ට් කරන්නේ. ඒකට තමයි GTE requirement test එක කියලා කියන්නේ. ඉතින් එතන ඉන්ටර්විව් එකකුත් තියෙනවා. ඒ ඉන්ටර්විව් එක හැමෝටම නැහැ. යාලා තෝරාගත්ත පිරිසකට තමයි ඒ කියන්නේ randomly යාලා select කරලා ඉන්ටර්විව් එක දෙන්නේ. හැබැයි ඔයාලට GTE requirement ඔයාලට fill කරන්න ඒ කියන්නේ statement එකකුයි questions වගේකුයි තියෙනවා. ඒක අනිවාර්යයි. ඒක හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම කරන්න ඕනේ. ඉතින් අපි බලමු මොකද්ද මේ GT requirement එක කියලා කියන්නේ කියලා. මම කලින් කිව්වා වගේම genuine temporary entrant. ඔයාලා ඔස්ට්‍රේලියාවට එන්නේ genuinelyද කියන එක තමයි ටෙස්ට් කරන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම දැන් ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ වර්ග දෙකක් අපිට ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ බැචලර් එකක්. ඒ කියන්නේ ඩිග්‍රී එකක් කරන්න හරි මාස්ටර් එකක් කරන්න. ඉතින් ඩිග්‍රී එකක් කරන්න එන අය අනිවාර්යයෙන්ම කලින් තමන්ගේ A levels හොඳට කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඩිප්ලෝමා එකක් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මාස්ටර්ස් කරන්න එන අය ඩිග්‍රී එකක් කරපු අය වෙන්න ඕනේ. ඒ වගේම වර්ක් කරපු අයට එන්නත් පුළුවන්. එහෙම ඒජ් ලිමිට් එකක් නැහැ ස්ටුඩන්ට් වීසා වල. අවුරුදු 45 වෙනකම්ම ස්ටුඩන්ට් වීසා එන්න පුළුවන්. හැබැයි ස්ටුඩන්ට් වීසා ආවම ඔයාලා දන්නවා ඔස්ට්‍රේලියාවේ වර්ක් පර්මිට් එකක් දෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 3ක් ඉගෙන ගත්තොත් අපිට තව අවුරුදු 2ක වර්ක් පර්මිට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බෙන්නේ අවුරුදු 35 දක්වා පමණයි. ඉතින් 35ට අඩුවෙන් එන අයට තමයි ඒ chance එක හම්බ වෙන්නේ. හැබැයි අවුරුදු 35න් පස්සේ ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලා qualified නම්. ඉතින් දැන් අපි බලමු මොනවාද මේ ස්ටුඩන්ට් වීසා එකේ GTE requirement වලට ඔයාලට එන ප්‍රශ්න සහ GT requirement එකේදී ඔයාලා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ස්ටේට්මන්ට් එකක් ලියන්න ඕන. ඒ කියන්නේ තමන් ගැන විස්තර. එතකොට තමන්ගේ ඒ කියන්නේ තමන් ඉගෙනගෙන තියෙන දේවල්, තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක, ගෙදර විස්තර, ඒ වගේම ඔයාලා ඔස්ට්‍රේලියාවට එන්න ප්‍රධානම හේතුව ඒ කියන්නේ ඉගෙන ගන්නනේ. ඒතර ඔයාලා ඇයි ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉගෙන ගන්නේ සහ ඊට පස්සේ ඔයාලා ලංකාවට ගිහිල්ලා මොනවද කරන්නේ? ඔයාගේ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ accounting නම් IT නම් ඔයාගේ ෆීල්ඩ් එකෙන්
ඔයාලා මොනවාද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ වගේ ගොඩාක් විස්තර මේ ස්ටේට්මන්ට් එකේ ලියන්න ඕන. ඉතින් මේ ස්ටේට්මන්ට් එකේ ලියන්න කරුණු කීපයක් තියෙනවා. මේ කරුණු ටික කවර් වෙන විදිහට තමයි මේ ස්ටේට්මන්ට් එක ලියන්න ඕන. ඉතින් අපි දැන් බලමු මොනවාද මේ කරුණු කියලා. GT requirement එකට අවශ්‍ය වෙන කරුණු ටික මොනවාද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් GT personal statement එක ලියද්දී ඔයාලා මුලින්ම දැනගන්න ඕන කරුණ තමයි be clear about your study intentions. ඒ කියන්නේ ඔයාලා ස්ටඩි කරන්න එන purpose එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයාලා A levels වලට commerce වලින් ස්ටඩි කරා නම් ඔයාලා ඊළඟට ඒ කියන්නේ ඒ පැත්තෙන් ඉස්සරහට යන්නේ මොන හරි accounting හරි business හරි degree එකක් කරලා ඔයාලා ඒ විදිහට continuously යන විදිහට තමයි ඔයාලගේ ඊළඟ study plan එක තීරණය කරන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලා A level commerce කරලා ඊට පස්සේ ඔයාලා degree එක විදිහට nursing හරි නැත්නම් වෙනත් field එකකින් තෝරගෙන ඕස්ට්‍රේලියාවට student visa apply කරොත් එයාලා බලනවා ඇයි මෙතන ඔයාලගේ clear plan එකක් නැහැ කියන එක. එතකොට එයාලට doubt එකක් එනවා. ඇයි මෙහෙම උනේ? ඉතින් එහෙම වෙන්න නරකයි. ඔයාලා අනිවාර්යයෙන්ම clearly ඔයාලගේ study intentions පැහැදිලි කරන්න ඕනේ මේ statement එකේ. ඉතින් ඊළඟ කරුණ තමයි ඔයාලගේ previous education කොහොමද උදව් වෙන්නේ කියලා දැන් ඔයාලා තෝරගන්න course එකට. උදාහරණයක් විදිහට master එකක් කරන්න එන student කෙනෙක් නම් ඔයාලගේ කලින් degree එක හරි ඔයාලගේ A levels ඒ හැම දෙයක්ම කොහොමද ඔයාලගේ master එක දැන් කරන්න යන course එකට උදව් වෙන්නේ කියන එක. උදාහරණයක් විදිහට IT field එකේ කෙනෙක් නම් දැන් ඔයාලා Master of IT course එක select කරා නම් ඔයාලගේ degree එක IT වලින් කරලා තියෙන්න ඕන. එතකොට ඒ IT වලින් කරපු degree එක කොහොමද මේකට උදව් වෙන්නේ කියන එක link කරලා ඔයාලා මේ statement එකේ ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා කියන්න ඕනේ මම degree එකක් කරා IT stream එකෙන් ඒ වගේම මම A levels වලටත් IT කරලා තියෙනවා. ඉතින් එතකොට මම කැමති master එකක් කරලා මගේ තව education higher education එක develop කරගන්න කියලා ඔයාලා පැහැදිලිව statement එකේ ලියන්න ඕනේ. එතකොට embassy එකට තේරෙනවා ඔයාලා ඇත්තටම ඒ මාර්ගයට යන්න ආසාවෙන් තමයි මේ student visa එක apply කරන්න කියලා. එතකොට ඒක clear. ඊළඟ කරුණ තමයි explain any gaps in your studies. ඒ කියන්නේ ඔයාලගේ කලින් education වලදී මොන හරි gaps තියනවාද? උදාහරණයක් විදිහට ඔයාලා A levels කරලා ඉවර වෙලා ගෙදර හිටියා නම් වැඩි කාලයක් ඒ කියන්නේ job එකක්වත් ඊළඟට මොනවත් degree එකක් diploma එකක් නොකර ගෙදර හිටියා නම් ඒ කාලෙට තමයි gap එකක් කියලා කියන්නේ. ඉතින් ඒ gap එක මාස 3ක් වගේ අඩු කාලයක් නම් කමක් නැහැ. එතකොට ඒකේ යාළ එච්චර ගණන් ගන්න නැහැ. හැබැයි මාස 3කට වඩා වැඩි මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් ඔයාලා කිසිම දෙයක් නොකර හිටියා නම් ඒක ලොකු gap එකක්. ඉතින් එහෙම වෙලාවලදී යාලා බලනවා ඒ කියන්නේ ඔයාලා gap එකක් තිබිලත් ආයෙමත් ඇයි ස්ටඩි කරන්න ඕස්ට්‍රේලියාවට එන්න කියන එක ගැන යාලට doubt එකක් එනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ඒ ගැන පැහැදිලි කරන්න ඕන ස්ටේට්මන්ට් එකේ. ඒ කියන්නේ ඔයාලා කියන්න ඕනේ හදිස්සි ඔයාලා ලෙඩ වුණා නම් ඒ ගැන පැහැදිලි කරලා එයාලා අහන්න කලින් මේ ස්ටේට්මන්ට් එකේ පැහැදිලි කරලා ලියන්න ඕනේ. ඉතින් ඒක වැදගත්. ඉතින් gaps තියෙද්දි ගොඩක් වෙලාවට student visa එක reject වෙනවා. හැබැයි ඔයාලා ඒක පැහැදිලි කරලා ලියුවොත් ඒක reasonable නම් එයාලා ඒක සලකා බලලා අනිවාර්යයෙන්ම ඔයාලගේ student visa එක approve කරනවා. ඊළඟ වැදගත් point එක තමයි highlight your ties to your home country. ඒ කියන්නේ ඔයාලගේ home country එක ලංකාවනේ. එතකොට ලංකාවට තියෙන බැඳීම ගැන ඔයාලා පැහැදිලි කරන්න අවශ්‍යයි මේ ස්ටේට්මන්ට් එකේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයාලා ස්ටුඩන්ට් වීසා එකකින් එන්නේ ඕස්ට්‍රේලියාවට. ඇත්තටම ඔයාලා පැහැදිලි කරන්න ඕනේ මෙතනදී ඔයාලා ආයෙමත් ලංකාවට යනවා කියන එක. ඒක තමයි ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව දැන් ඇත්තටම ඔයාලගේ හිත දැනුවත් ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්න තමයි ඔයාලා එන්නේ කියලා. හැබැයි ඒක අඟවන්න නරකයි. හැම වෙලාවෙම ඔයාලා පැහැදිලි කරන්න ඕනේ ස්ටේට්මන්ට් එක පුරාවදිම ඔයාලා ඕස්ට්‍රේලියාවෙන් ඉගෙනගෙන ආයෙමත් ලංකාවට යනවා කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ ගෙදර, ඒ වගේම පවුලේ විස්තර, ඒ වගේම මැරි කරපු කෙනෙක් නම් එයාලගේ ෆැමිලි එකේ කට්ටිය ලංකාවේ ඉන්නවා. ඒ සම්බන්ධව ලියන්න ඕනේ. ඒ වගේම ඔයාලා ස්ටඩි කරන්න දැන් උදාහරණයක් විදිහට
නර්සිං ෆීල්ඩ් එකේ නම් ඔයාලට කියන්න පුළුවන් මම ඕස්ට්‍රේලියාවේ ස්ටඩි කරලා ඒ දැනුම ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එක අරගෙන මම ලංකාවට ගිහිල්ලා නර්ස් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒක ඔයාලා හයිලයිට් කරලා ලියන්න අවශ්‍යයි. ඉතින් එහෙම වුණාම තමයි යාලා තේරුම් ගන්න මෙයා එන්නේ ස්ටුඩන්ට් වීසා එකෙන් ඉගෙනගෙන ආයමත් යන්න කියන එක. එහෙම නැත්නම් ඔයාලා කිව්වොත් නෑ මම ඇවිල්ලා PR එක ගන්න එන්නේ මං ඕස්ට්‍රේලියාවේ දිගටම ඉන්නේ. එහෙම කිව්වොත් ඔයාලා ඒ කියන්නේ ඇඟ වුණොත් ඔයාලගේ ස්ටේට්මන්ට් එකේදී එයාලා අප්‍රූව් කරන්නේ නැහැ ස්ටුඩන්ට් වීසා එක. ඉතින් ඒක වැදගත් පොයින්ට් එකක්. ඉතින් මේ කරුණු 4 ඔයාලා අනිවාර්යයෙන්ම කවර් වෙන විදිහට තමයි මේ GTE ස්ටේට්මන්ට් එක ලියන්න ඕනි. ඉතින් ඔයාලට GTE රික්වයර්මන්ට් එක ක්වොලිෆයිඩ් වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ටික කවර් වෙන්න පැහැදිලිව ඔයාලගේ ස්ටේට්මන්ට් එක ලියන්න. එතකොට genuine temporary entrant කියන ඔයාලා genuine student කෙනෙක් විදිහට එයාලා පිළිගන්නවා. ඊට පස්සේ තමයි student visa එක approve කරන්නේ. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ GTE interview එක කියලා කියන්නේ කියලා. ඉතින් GTE interview එකට කතා කරන්නේ randomly. ඒ කියන්නේ හැමෝටම GTE interview එක තියෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මං කලින් කිව්ව ස්ටේට්මන්ට් එක හැමෝම ලියන්න ඕනේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම්. හදිස්සියවත් ඔයාවත් තෝරගෙන GTE ඉන්ටර්විව් එකට කෝල් කරොත් ඔයාලට මේ වගේ questions අහන්න පුළුවන්. ඉතින් මං එතනින් තෝරගත්ත ප්‍රධාන 3ක් තමයි දැන් කියන්න යන්නේ. ඉතින් මේ questions 3 ගොඩක් වෙලාවට මේ GTE ඉන්ටර්විව් එකේදී අහන්න පුළුවන්. ඉතින් ඔයාලා ready වෙලා ඉන්න. ඔයාලට මේ questions ඇහුවොත් මොන වගේ උත්තරද දෙන්න කියලා. ඉතින් පළවෙනි එක තමයි why did you choose this course? ඉතින් එතනදී ඔයාලා කියන්න ඕනේ ඔයාලා ඇයි මේ course එක තෝරගත්තේ කියන එක. මං කලින් කිව්වා වගේම ඔයාලා ස්ටේට්මන්ට් එකේ ලියනවා වගේම මේ course එක ඔයාගේ කලින් ස්ටඩීස් එක කොහොමද ලින්ක් වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාලා කොමර්ස් වලින් ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයාලට කියන්න පුළුවන් මම කොමර්ස් වලින් A levels කරා. ඒ වගේම මට ඩිප්ලෝමා එකක් තියෙනවා කොමර්ස් වලින් accounting වලින්. ඉතින් ඒ නිසා මම course එක විදිහට accounting degree එකක් තෝරගන්නවා. මොකද මම හිතාගෙන ඉන්නේ accountant කෙනෙක් වෙන්න ඉදිරියේදී කියලා. ඉතින් එතකොට එයාලට පැහැදිලි වෙනවා ඔයාලා මොකටද මේ course එක කරන්න කියලා. ඉතින් ඒ වගේ clear plan එකක් තියෙද්දි එයාලට GTE interview එකේදී ඔයාලට ඒක පාස් වෙන්න ලේසි. ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි why did you choose this institution කියලා. ඒ කියන්නේ ඔයාලා මේ යුනිවර්සිටි එක හරි ඉන්ස්ටිටියුට් එක හරි ඇයි තෝරගත්තේ ඔයාලගේ කෝස් එක කරන්න කියන එක. ඉතින් එතනින් එයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ලංකාවේ යුනිවර්සිටි එකක ඩිග්‍රී එක නොකර ඕස්ට්‍රේලියාවේ ඉන්ස්ටිටියුට් එකක මොකටද ඩිග්‍රී එක කරන්න එන්නේ කියන එක ගැන. ඉතින් එතකොට ඔයාලට කියන්න පුළුවන් අපේ ලංකාවේ ඩිග්‍රී එකකට වඩා ඕස්ට්‍රේලියාවේ ඩිග්‍රී එකක් ගන්න මම ගොඩක් බලාපොරොත්තුෙන් හිටියා. ඉතින් ඒ වගේම ඒක world wide ගොඩක් valuable. ඉතින් ඒ වගේ ඔයාලට ඒක වර්ණනා කරලා ඩිග්‍රී එක ඔයා ආසාවෙන් හිටියේ ගන්න. ඒ නිසා තමයි මම ඕස්ට්‍රේලියාව තෝරගෙන මේ ඉන්ස්ටිටියුට් එක තෝරගත්තේ කියන එක ඔයාලට කියන්න පුළුවන්. එතකොට යාලට තේරෙනවා ඇත්තටම ඔයාලා ඕස්ට්‍රේලියාවට එන්නේ genuinely කියන එක. GTE කියන එකෙන් හැම වෙලේම යාලා ටෙස්ට් කරන්නේ අහන්නේ ප්‍රශ්න ඔයාලා genuine student කෙනෙක්ද කියලා දැනගන්න. ඉතින් ඊළඟ ප්‍රශ්නෙත් ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි ඔයාලගේ ෆන්ඩින්ග්ස් කොහොමද ඔයාලා ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා කොහොමද යුනිවර්සිටි එකට සහ ලිවිං එක්ස්පෙන්සස් වලට ගෙවන්නේ කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී දැන් ඔයාලා දැනටමත් ඕස්ට්‍රේලියාවේ යන්න ඉන්නව නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ කියන්නේ ඉගෙන ගන්න යන සල්ලි ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න යන සල්ලි හොයාගන්න ක්‍රමයක් හිතාගෙන ඉන්නවනේ. සමහර අය එයාලගෙම සේවිංස් වලින් යනවා. එහෙම නැත්නම් දෙමව්පියන්ගෙන් සල්ලි ඉල්ලගෙන යනවා. ඒ වගේ ඔයාලට හරි ක්ලියර් ෆන්ඩින් ප්ලෑන් එකක් තියෙන්නත් අවශ්‍යයි. මොකද ඔය ප්‍රශ්නේදී එයාලා බලනවා ඔයාලට සල්ලි අඩුපාඩුකම් තියෙනවා නම් එයාලා කැමති වෙන්නේ නැහැ ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එක අප්‍රූව් කරන්න. එහෙම නැත්නම් ඔයා කිව්වොත් මම ස්ටුඩන්ට් වීසා ආවට මං ඇවිල්ලා ජොබ් එකක් හොයාගෙන මගේ ටියුෂන් ෆී ගෙවනවා කියලා. අන්න ඒ වගේ නම් උත්තර දෙන්න එපා කොයිම වෙලාවකදීවත්. මොකද ඔයා එන්නේ ඉගෙන ගන්න මිසක් ජොබ් කරන්න නෙමෙයි. හැම වෙලේම ඔයාලා පැහැදිලි කරන්න ඕනේ මම එන්නේ ඉගෙන ගන්න සහ මං ඉගෙනගෙන ආයෙ ලංකාවට යනවා කියන එක
එයාලට හැම වෙලේම කියන්න ඕනේ. මොකද එතකොට තමයි එයාලා හිතන්නේ ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ නිසා ඔයාට ස්ටුඩන්ට් වීසා එක දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඔයාලගේ ෆන්ඩින්, ඒ කියන්නේ ඔයාලා කොහොමද ඉන්ස්ටිටියුට් එකට, යුනිවර්සිටි එකට පේ කරන්නේ සහ ඔයාලගේ ලිවිං කොස්ට් එකට කොහොමද සල්ලි හොයාගන්නේ කියන එක කලින්ම තීරණය කරන්න කියන්න. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් මම මගේ දෙමාපියන්ගෙන් අම්මගෙන් තාත්තගෙන් තමයි සල්ලි ගන්නෙ. එයාලා තමයි මට මේ යුනිවර්සිටි එකට සල්ලි වියදම් කරන්නේ. ඉතින් එයාලා ගාව සල්ලි තියෙනවා. ඒකට අම්මා තාත්තා මෙහෙම ජොබ්ස් කරනවා. ඉතින් එයාලා තමයි මට ෆන්ඩින් වලට සපෝට් කරන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වර්ක් කරලා අවුරුදු ගාණක් එහෙම ඔයාට සේවිංග්ස් තියනවා නම් ඔයාට කියන්න පුළුවන් මගේ සේවිංග්ස් වලින් තමයි මම ඕස්ට්‍රේලියාවට එන්නේ කියන එක කන්ෆිඩන්ට්ලි ඔයාලා කියන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් වැදගත්. මොකද යාලා ඒ ප්‍රශ්නේ අහන්නේ ඔයාලගේ හරියට ඔයාගේ ෆන්ඩින්ග්ස් පැත්ත හරියට බලන්න. මොකද ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා දැනගන්න. මොකද ඔයා හදිස්සියවත් කිව්වොත් නෑ මං ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා වර්ක් කරනවා, වර්ක් කළා මේ සල්ලි හොයාගන්නවා යුනිවර්සිටි එකට ගෙවන්න කියලා එහෙම කවදාවත් කියන්න එපා. ඉතින් මේ ප්‍රශ්න තුන ගොඩක් වෙලාවට මේ GTE ඉන්ටර්විව් එකේදී අහන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් ඒ නිසා ඔයාලත් සූදානම් වෙන්න මේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයාලා කල්තියාම සූදානම් වෙලා ඉන්න ඔයාලගේ ඉන්ටර්විව් එකට යන්න කලින්. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එකෙන් ඔයාලා ලොකු අයිඩියා එකක් ගන්න ඇති කියලා GTE රික්වයර්මන්ට් එක ගැන. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද මේ GTE කියන එක ගැන. ඉතින් ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකෙන් එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ දවස්වල දැනගත යුතු කරුණක් තමයි GTE. මොකද මේ ක්වොලිෆිකේෂන් මේ රික්වයර්මන්ට් එක ඔයාලා පාස් වෙන්නේ නැතුව ඔයාලට කොයිම වෙලාවකදීවත් ස්ටුඩන්ට් වීසා එක ග්‍රාන්ට් වෙන්නේ නැහැ. ඔයාලා ගොඩක් වෙලාවට අහලා ඇති ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් වෙනවා කොච්චර සල්ලි පෙන්නුවත් කොච්චර කලින් ඉගෙනගෙන හිටියත්. ඉතින් එහෙම රිජෙක්ට් වෙන්නේ මේ හේතුව නිසා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න ඉන්නවා නම් මම මේ කිව්ව කරුණු හොඳට දැනුවත් වෙලා ඔයාලගේ ස්ටේට්මන්ට් එක ලියන්න. ඒ වගේම ඔයාලට ඉන්ටර්විව් එකට කෝල් කරොත් අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්න වලට සූදානම් වෙලා කන්ෆිඩන්ට්ලි ඒවට උත්තර දෙන්න. මොකද ඔයාලා උත්තර දෙන විදිහ සහ ඔයාලා ඉදිරිපත් කරන ආන්සර්ස් වලින් තමයි යාලා තේරුම් ගන්නෙ මේ ඔයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද කියලා. එහෙම නැත්තම් එයාලට දැනුනොත් ඔයා ඇත්තටම ඕස්ට්‍රේලියාවට එන්නේ ඉගෙන ගන්නම නෙමෙයි. ඔයාගේ පර්පස් එක, ඔයාගේ අරමුණ ඔයා ඉගෙන ගන්නේ නැතුව වර්ක් කරන්න වගේ කියලා දැනුනොත් එයාලා කොහොමටවත් ඔයාලට ස්ටුඩන්ට් වීසා දෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපි ඉගෙන ගන්නම විතරක් නෙමෙයිනේ ඇත්තටම එන්නේ. ඉතින් අපේ අරමුණ වෙන්නේ වර්ක් කරන්න සහ ඉදිරියේදී PR එක ගන්න. හැබැයි අපි කොයිම වෙලාවකදීවත් ඒක අඟවන්න නරකයි. ඉතින් මේ කරුණ මං හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මොන හරි මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. මම මට පුළුවන් විදිහට ඔයාලට හෙල්ප් කරන්නම්. මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම ගොඩාක් thank you. ඉතින් මං හිතනවා ඔයාලා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම් මේ කරුණ සැලකිලිමත් වෙලා ඔයාලට ස්ටුඩන්ට් වීසා එක අනිවාර්යෙන්ම අප්‍රූව් වෙයි කියලා. ඉතින් මං හැමෝටම විශ් කරනවා. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි.